යුක්‍රේන යුද්ධයට මොකක් වෙයිද? ඇමරිකාව යුක්‍රේනය අතාරීද? රුසියාව දිනයිද? මේ ගැන දැනගන්න ෆැක්ට්ස් විත් නුවන් සමගින් රැඳී සිටින්න. ඇත්තරම යුක්‍රේන යුද්ධය ගැන දැන් පරණ පුවතක්. මේ ගැන අපි කතා කරන්න කැමති නැහැ. මොකද ඒ ගැන අහලම අපිට ඇති වෙලා. හැබැයි අද කියන්න යන්නේ ඒ අහන්න අකමැති යුක්‍රේන යුද්ධයේ අලුත්ම තත්ත්වය. කොටින්ම කියනවා නම් දැන් ඇමරිකාවටත් මේක එපා වෙලා තියෙන පාටක් තමයි පේන්නේ. ඔයගොල්ලෝ දන්නවා දැන් ඇමරිකාවේ තියෙන අලුත්ම පාලනය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවෙනි දුර කාලය තමයි මේ ගත වෙන්නේ. මේ හින්දාම ට්‍රම්ප් අමුතු තීරණ අරගන්නවා මේ දවස්වල. ඔයගොල්ලෝ හොඳටම දන්නවා දැන් මේ දවස්වල පැටලලා තියෙනවා චීනෙත් එක්ක. ඒක නම් ටිකක් ධනාත්මක භාවයක් තාම පේන්නේ නැහැ. කොහොම වුණත් අපි කතා කරන්න යන්නේ මේ යුක්‍රේනය ගැන. යුක්‍රේන යුද්ධය අවසන් කරන්න තමන් මැදිහත් වෙනවා වගේ අදහසක් ට්‍රම්ප් තමන්ගේ මැතිවරණ වේදිකාවේදී කිව්වා. විශේෂයෙන්ම ට්‍රම්ප් කිව්වේ මට ඕනේ දෙපැත්තෙම මිනිස්සු මැරෙන එක නවතින්න. කවුරු දින්නත් කවුරු පෙරදුනත් වැදගත් නැහැ. මිනිස්සු මැරෙන එක නවතින එක තමයි වඩා වැදගත් කියනවා වගේ අදහසක් ට්‍රම්ප් කිව්වා. ඉතින් මේ පොරොන්දුවත් එක්කම ට්‍රම්ප් ගෙනාවා යුක්‍රේන ජනාධිපතිව දවල මන්දිරයට. ගෙනල්ලා ලුණු ඇඹුල් නැතිව ට්‍රම්ප් කිව්ව හැටිත් ඔයගොල්ලන්ට මතක ඇති. හැබැයි ඒකත් එක්කම ට්‍රම්ප්ට ඕන වුණා මේ යුරෝපයේ ඇති වෙලා තියෙන තත්ත්වය පොඩ්ඩක් සමනය කරන්න. ඒකින්ද ඒගොල්ලෝ කිව්වා දැන් ඇමරිකාව පොඩ්ඩක් මැදිහත් වුණා මේ සාම සාකච්ඡා වගේ ඇති කරන්න වගේ. සාම සාකච්ඡාම පැවැත්වීමක් නෙමෙයි පොඩ්ඩක් මේක බැලන්ස් කරන්න වගේ තමයි මේගොල්ලෝ කටයුතු කරන්නේ. මේකත් එක්කම අලුතින් පොතක් වාර්තා වෙනවා. ඒ තමයි ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ. මෙයා කියලා තියෙනවා මේ රුසියානු යුක්‍රේන යුද්ධ ගැටුම සමතයකට පත් කරන්න වෙන අපේ මේ මැදිහත් වීම නවත්තන්න වෙනවා මේ ඉතුරු දවස් ටිකේ මේකට මොකක්වත් උන්නේ නැත්තම් කියලා. We need to figure out here now within a matter of days whether this is doable in the short term, because if it's not, then I think we're just going to move on from our perspective. ඔන්න ඉතින් මේක මොන විදිහට පෙරලෙයිද කියලා තාම කියන්න බෑ. හැබැයි මේකෙන් අපිට කියන්න පුළුවන් මේ යුද්ධය හදිස්සි හරි නතර කරන්න වුණොත් ඒකේ වැඩි වාසියක් වෙන්නේ රුසියාවට. මොකද යුක්‍රේනයේ ගොඩාක් යටිතල පහසුකම් මේ විදිහ විනාශ වෙලා තියෙන්නේ. මං කියන්නේ යුක්‍රේන අගනගරයට ලොකු බලපෑම් නොවුණා කියලා කියන්නත් බෑනේ. පෞගේ කාලෙම දිගින් දිගටම රුසියානු ප්‍රහාර එල්ල වුණා. මේක නිසා හදිස්සියේ හරි යුක්‍රේනයට මේක නතර කරන්න උනොත් ලොකු පාඩුවක් වෙනවා. ඒ වගේම ඇමරිකාව මේක නවත්තන්න කියද්දි යුක්‍රේනයේ යුද්ධ කරන්න ගියොත් යුක්‍රේනයට වෙන්නේ අනේ එපා ඔන්න ඔය ඔයගොල්ලොම තියාගන්න කියලා පුටින්ට රට දෙන්න තමයි. මොකද මෙච්චර කාලයක් යුක්‍රේන යුද්ධය පැවැතුනේ බටහිර රටවල් වල ආධාරයෙන් හින්දා. විශේෂයෙන්ම ඇමරිකානු එක්සත් ජනපදයේ ඔවුන්ට ආයුධ දුන්නයි කියන එක අපි හැමෝම දන්නවා. ඒක ඍජුව හෝ වක්‍රව හෝ කොහොම හරි ආයුධ දුන්නනේ. හැබැයි ඇමරිකාව ආයුධ දෙන එක නතර වුණොත් මේ වෙලාවේ යුක්‍රේනයට වෙන්නේ සීදි විනාසා ගන්න තමයි. අපි ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් මේ ගැන වැඩිදුරටත් තොරතුරු දැනගන්න අවශ්‍ය නම් ෆැක්ට්ස් විත් නුවන් එක්ක රැඳී සිටින්න.